කාටුන් ලොකය එක්ක එකතු වෙන්න. සබස්ක්‍රයිබ් කරන්න. ආදරය කියන්නේ පරිත්‍යාගයකට. සමහර තමන්ගේ මුළු ජීවිතයම තව කෙනෙක් වෙනුවෙන් කැප කරන්නේ කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. සඳුනි කියන්නේ ඒ වගේ ගැහැණු කෙනෙක්. තමන්ගේ සැමියා සහ දරුවා තමයි ඇගේ මුළු ලෝකයම වුණේ. ඒත් ඒ ලෝකය ඇතුලේ ඇයට හිමි වුණ තැන මොකක්ද? අපි බලමු ඒ කතාව. අද කසුන් කිව්වා උදේට පොල් සම්බෝලයි උණු රොටි කන්න ඕනේ කියලා. ඊයේ රෑත් වැඩ කළා මහන්සි වෙලානේ හිටියේ. මේව ටික රසට හැදුවොත් එයාට අද දවසම සතුටින් ඉන්න පුළුවන්. පාන්දර 5 වෙද්දී මුළු ගමම නිදි වුණත් සඳුනීගේ දවස පටන් ගන්නේ කුස්සියෙන්. තමන්ගේ මහත්තයා වැඩට යන්න කලින් එයා ආස කරන කෑම වේල රසට හදලා දෙන්න ඇය නොවිදිනා දුකක් නැහැ. ඒත් ඒ දෑත්වල තැවුණු දුම් සුවඳට වඩා නගරයේ සුවඳ විලවුන් වලට ඇගේ සැමියා කසුන් ආශා කරන බව ඇය දැන සිටියේ නැහැ. අම්මේ තාත්තා තාම නිදිද? ඔව් පුතේ. තාත්තා ඊයේ රෑ වෙනකන් ඔෆිස් එකේ වැඩ කළානේ. පුතා ගිහින් මුහුණ හොදගෙන එන්න. අම්මා පුතාටත් එක්කම රොටි හැදුවා. අම්මා හැමදාම තාත්තා ගැනමයි හිතන්නේ. අම්මා කෑවද? මම පස්සේ කන්නම් පුතේ. තාත්තා වැඩට යන්න කලින් මේව ටික ලෑස්ති කරන්න ඕනනේ. සඳුනි කොමගේ කෑම? තමුසෙට තවම මේව ලෑස්ති කරගන්න බැරි වුණාද? එන්න මහත්තයා, මේ දැන් රොටි ටික බෑව විතරයි. මේ ඇවිත් වාඩි වෙන්න. මේ මොන රොටිද? මේවා හරිම රළුයි. තමුසේ දන්නවද සඳුනි? අද කාලේ ගෑනු කොහොමද ඉන්නේ කියලා? උදේට පොෂ් විදියට පෑන් කේක් එකක් සෑන්ඩ්විච් එකක් හදන්න තමුසේට බැරිද? හැමදාම මේ ගොන් කෑම. අනේ මහත්තයා, ඔයාමනේ ඊයේ කිව්වේ රොටි කන්න ඕනේ කියලා. අනික මම හැමදේම ගන්නෙ නැවුම්වනේ. නැවුම්ව? බලනවා තමුසේගේ හැටි. මේ රෙද්දේ හැට්ටේ ඇඟ පුරාම කුස්සියේ දුමයි. මට තමුසේ ඔෆිස් එකේ කාටවත් හඳුන්වලා දෙන්නත් බෑ. මට ලැජ්ජයි තමුසේ මගේ වයිෆ් කියලා කියන්නත්. මම මේ ගෙදරට වෙලා ඔයාවයි පුතාවයි බලාගන්නේ. මම මගේ පෙනුම ගැන හිතලා නෙවෙයි මහත්තයා. ඒක තමයි තමුසේගේ ගොන්කම. බලනවා මගේ ඔෆිස් එකේ ඉන්න ෂෙරිල්. එයා ඇවිදින කොටත් සුවඳයි. ඇඳුම් පැළඳුම් කතා කරන විදිය තමුසේට ඒව කවදාවත් කරන්න බෑ. හෙලෝ ගුඩ් මෝනිං ෂෙරිල්. ඔව් මම මේ එන ගමන්. අද ඔයා කිව්ව අර රෙස්ටෝරන්ට් එකට යමු ඩිනර් එකට. හරි පැටියෝ, see you. මම අද රෑවෙයි එනකොට මට කෑම උයන්න එපා. මම හොඳ දැනකින් කනවා. තමුසේගේ ඔය කුස්සියේ දුම් වඳින කෑම තමුසෙම කා ගන්නවා. මහත්තයා, අද පුතාගේ ඉස්කෝලේ මීටින් එකක් තියෙනවා. ඔයාට පුළුවන් දෙන්න. මීටින්? මට ඔය ගොන් වැඩවලට වෙලාවක් නැහැ. තමුසේ මොකටද ඉන්නේ? තමුසෙම යනවා. හැබැයි යනකොට ඔය වගේ ඇඳගෙන ගිහින් මගේ නම කන්න එපා. අම්මේ අඬන්න එපා. මම ලොකු වුණාම අම්මව ලස්සනට බලා ගන්නම්. කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා. කසුන් කියන්නේ සඳුනිගේ ගමේම තරුණයෙක් වුණත් අද ඔහු නගරයේ ලොකු රැකියාවක් කරන මහත්තයෙක්. ඒ පෑහීම ඇතුලේ ඔහුට තමන්ගේ බිරිඳ පෙනුනේ ගොන් ගැහැණියක් විදියට. දෑති කරගැට තෙල් සුවඳ විහිදෙන ඇඳුම් ඔහුට අප්‍රිය වුණා. සඳුනිගේ ඇස්වලින් වැටෙන කඳුළුවලට වඩා
කසුන්ට වටිනා උනේ නගරයේ දකින ව්‍යාජ ලස්සන. ඔහු දන්නෙම නැතුව තමන්ගේ පවුල කියන සැබෑ රත්තරන් මාලය පසෙක දාලා විලිසෙන වීදුරු කැබැල්ලක් පස්සේ හඹා යන්න පටන් අරන් තිබුණා. මෝනින් කසුන් මං හිතුව ඔයාට අද ගොඩක් වැඩ ඇති කියලා. ඒකයි මම එන ගමන් ඔයාටත් එක්ක මිස්ටා බක්ස් එකෙන් කෝපි එකක් ගෙනාවේ. ඕ තෑන්ක් යූ ෂෙරී. ඔයාට මාව මතක් වුණ එක ගැන සතුටුයි. මම අද උදේට කෑවෙත් නෑ. පොඩි වැඩ වගේකට හිර වුණා. ඇයි පැටියෝ ගෙදරින් කෑම හැදුවේ නැද්ද? අර ඔයා කියන බිරිඳ ඔයා ගැන බලන්නේ නැද්ද? එයා ඉතින් දන්නේ රොටි පුච්චන්න විතරයි ෂෙරිල්. මට දැන් ඒ ජීවිතේ එපා වෙලා. ඩෝන්ට් වොරි. අද හවසට ඔයා මාත් එක්ක යමුකෝ. මම ඔයාට නියම තැනක් පෙන්වන්නම්. ෂෙරිල් ඔයා කාර් එකෙන් දාවේ. මම හිතුවේ මගේ බයික් එකේ යන්න. අපෝ බයික් එකේ ගිහින් මගේ මේකප් එකයි කොණ්ඩේ සවුතු කරගන්න බෑ. ඔයා ඕක දාලා මගේ කාර් එකට නගින්න. මම ඔයාට ලෝකයේ තියෙන පොෂ්ම රෙස්ටෝරන්ට් එකක් පෙන්වන්නම්. ෂෙරිල් මෙහෙ කෑම හරි ගණන් නේද? මම කවදාවත් මෙහෙම තැනකට ඇවිත් නෑ. සල්ලි කියන්නේ වියදම් කරන්න තියෙන දෙයක් අසුන්. ඔයා වගේ ස්මාර්ට් මනුස්සයෙක් ඉන්න ඕන මෙන්න මෙහෙම පොෂ් විදියට. බලන්නකෝ. අදින් පස්සේ ඔයාට මම මේ වගේ කෑම ගෙදරදි හදලා දෙනවා. හැබැයි ඉතින් අර ගොඩේ ගෑණි ඉන්නකම් මට ඔයාගේ ගෙදරට එන්න බෑනේ. ඒ ගැන බය වෙන්න එපා ෂෙරිල්. මම අදම ගිහින් මේ ප්‍රශ්න ඉවර කරනවා. මට ඕනේ ඔයා වගේ කෙනෙක් එක්ක මේ වගේ ලස්සනට ජීවත් වෙන්න. කසුන් ඇයි ඔයා අදත් අර ගොන් වයිෆ් ගැන හිත හිත බොරි වෙන්නේ? බලන්නකෝ මේ වයින් එකේ රහ. නැහැ ෂෙරිල්. මම ඒ ගැන හිතන්නේ නැහැ. මට දැන් මේ මූසල ගෙදරට යන්නත් පිරියක් නැහැ. ඔයා වගේ ලස්සන පොෂ් කෙල්ලෙක් එක්ක මෙහෙම ඉන්න ලැබෙන එක මගේ ලොකු වාසනාවක්. වාසනාව විතරක් මදි කසුන්. ඔයා දන්නවානේ මගේ ලයිෆ් ස්ටයිල් එක. මට ඕන හැමදේම බෙස්ට් වෙන්න ඕන. ඔයාට පුළුවන් ද මාව සතුටින් තියන්න? කසුන් ඔයාට ඇත්තටම මාව මැරි කරන්න ඕන නම් ඔයා අර ගෑණිකෙන් අයින් වෙන්න ඕන. හැබැයි නිකන් නෙවෙයි. ඔයාගේ නමට තියෙන දේපල, ගේදොර ඔක්කොම මගේ නමට හරවන්න. එතකොට මට විශ්වාසයි ඔයා මට විතරයි ආදරේ කියලා. ඒත් ෂෙරිල් ඒ ගේ මගේ පරම්පරාගත දේපලක්. සඳුනී ළමයෝ අය පන්නලා දැම්මොත් ඒ අයට යන්න තැනක් නැහැ. එහෙනම් ඒ අය එක්කම ඉන්න. මම මේ රිලේෂන්ෂිප් එක මෙතනින් නවත්තනවා. මට ඕන මගේ ෆියුචර් එක සිකියුර් කරගන්න පිරිමියෙක්. නැහැ ෂෙරිල් කලබල වෙන්න එපා. හරි මම ලබන සතියේ ඔක්කොම ලියවිලි ලෑස්ති කරන්නම්. ඔයා තමයි මගේ හැමදේම. නගරයේ විදුලි බුබුලු වලට පුළුවන් ඕනෑම මිනිස්සෙගේ ඇස් අන්ධ කරන්න. කසුන් හිටියේ ඒ මායාවට අහු වෙලා. තමන්ගේ ගෙදර සඳුනි හදන ගුණදායක බත්පතට වඩා රුපියල් දහස් ගණන් දීලා ගන්න මේ කෘතිම කෑම ඔහුට රජබොජුන් වගේ පෙනුණා. ආදරය කියන්නේ අන්ධ දෙයක් කියලා කිව්වට කසුන්ගේ ආදරය අන්ධ වෙලා තිබුණේ නැහැ. ඒක තනිකරම මෝඩකමක්. තමන්ගේ ලේමස් වලින් හැදුණු දරුවාට වඩා තමන්ව රවටන ගැහැණියකගේ වචන ඔහුට වටිනා වුණා. විනාශය අතළඟ බව කසුන් දැන සිටියේ නැහැ. නැගිටිනවා. මම කිව්ව නේද මට තමුසලව පේන්න බෑ කියලා. මේක මගේගේ. මට ඕන වෙලාවට මම මේක මගේ අලුත් වයිෆ්ට ලියලා දෙනවා. මහත්තයා
මොනාද මේ කියන්නේ? අලුත් වයිෆ් මේ අපේ ළමයා ගැනවත් හිතන්න. ළමයයි තමුසේ දෙන්නම හෙට උදේම මේ ගෙදරින් යන්න ඕන. මම මගේ නීතිඥයෙක් කතා කළා. තමුසෙට මේ ගෙදර අයිතියක් නැහැ. සඳුනිගේ හදවතින් පිටවුණු සුසු අහසට පවා දරාගන්න බැරි වුණා. අවුරුදු ගාණක් ඇය උණු කරපු කිරිවල පණිවිඩය කසුන්ට අමතක වෙලා. රෙද්දයි හැට්ටේ ඇඳපු ඒ අහිංසක ගැහණියට දැන් ඉතිරි වෙලා තියෙන්නේ පාර විතරයි. ඒත් ඒ ලෝක ධර්මතාවය කියන්නේ හරි අමුතු දෙයක්. අද hina වෙන කසුන්ට හෙට අඬන්න වෙන දවස වැඩි ඈතක නෙවෙයි. අවුරුදු 10ක සෙනෙහස එක මොහොතකින් බෑගයකට හිර කරන්න පුළුවන් කියලා සඳුනි කවදාවත් හිතුවේ නැහැ. වැස්ස වහින්නේ සඳුනිගේ අසරණකමට සබා දහමත් අඬනවා වගේ. Taman ලේකිරි කරලා හදපු දරුවා පාරට ඇදලා දාන තාත්තා කෙනෙක්ට මොන දෙවියෝ සමාව දෙයිද? මම යනවා මහත්තයා. ඔයාට ඕන උනේ මේ ගේ දොරනේ. මම මගේ දරුවත් අරන් යනවා. හැබැයි මතක තියාගන්න. සල්ලි වලට ගන්න බැරි දෙයක් මේ ලෝකේ තියෙනවා. ඒ තමයි අවංක ආදරේ. කට වහගෙන ඵලයන් යන්න. තමුසේගේ ඔය සදාචාර කතා මට වැඩක් නැහැ. මට දැන් ෂෙරිල් ඉන්නවා. කාටුන් ලෝකය එක්ක එකතු වෙන්න. සබස්ක්‍රයිබ් කරන්න. ෂෙරිල්, ඔයා අද ඉඳන් මේ ගෙදර රැචින. අර ගොඩේ ගෑණි හිටපු නිසා මේගේ මලගයක් වගේ තිබුණේ. දැන් බලන්නකෝ ඔයාවම තියෙන ලස්සන. තැන්ක්ස් බේබි. මම මේ ගෙදරට ගොඩක් ආදරේ. හැබැයි මට ඕන මේගේ මගේ නමට ලියාගන්න. එතකොට අපිට නිදහසේ ඉන්න පුළුවන්නේ. ඒක මොකක්ද මැනිකේ? තව ටික දවසකින් මම මේ වැඩේ කරලා දෙන්නම්. හෙලෝ Uber Eats ඉක්මනට ස්පෙෂල් චිකන් බිරියානි එකක් එවන්න. මතක ඇතුව ඕක පෙට්ටියක් නැතුව වෙනම් පාර්සල් කරලා එවන්න. මට ඕක මම හැදුවා වගේ පෙන්වන්න ඕන. ෂෙරිල්, ඔයා උයනවද? මම හිතුවේ ඔයාට උයන්න බෑ කියලා. අනේ කසුන්, ඔයා වෙනුවෙන් මම නොකරන දෙයක් තියෙනවද? මම පැය 2ක් තිස්සේ කුස්සියේ මැරි මේ බිරියානි එක හැදුවේ. බලන්නකෝ මගේ අත් දෙකක් දැන් රතු වෙලා. අනේ මගේ රත්තරන් ෂෙරිල්. සඳුනි හිටපු අවුරුදු 10ටම මට මේ වගේ සැලකුවේ නෑ. එයා හැමදාම හැදුවේ ගොඩේ කෑමනේ. මේකේ සුවඳ බලන්නකෝ. ෂෝක් ෂෙරිල්, මේක හරියට නිකන් ලොකු හොටෙල් එක රස කෑමක් වගේමයි. ඔයාට රස නම් මට ඒ ඇති පැටියෝ. ඉතින් අර කේලියන වැඩේ හෙටම පටන් ගමුද? අනිවාර්යයෙන්ම මැනිකේ. හෙටම අපි ලෝය හම්බ වෙමු. මගේ මේ හැමදේම ඔයාගේ තමයි. සඳුනිගේ නික්මයාමත් එක්ක ඒ නිවසේ තිබුණු වාසනාවක් පිට වෙලා ගියා වගේ. දැන් මේ ගෙදර ඇහෙන්නේ පිරිත් හඬ නෙවෙයි, ෂෙරිල්ගේ අනදීම්. කසන් හිතුවේ ෂෙරිල් ඇවිත් එයාට රජ සැප දෙයි කියලා. ඒත් සිද්ධ වුණේ ඒකේ අනිත් පැත්ත. ෂෙරිල්, අදත් උයලා නැද්ද? මට හරිම බඩගිනි. අදවත් අර සඳුනි හැදුවා වගේ බත් ටිකක් උයන්නකෝ. වත්? මම උයන්න?
තමුසට පිස්සුද කසුන්? මම මේ ගෙදරට ආවේ සේවිකාවක් වෙන්න නෙමෙයි. සල්ලි නැත්තම් තමුසේගේ යාර ඉතුරු ඉඩම විකුණනවා. ඒත් ඒක මගේ පුතාට තියෙන අන්තිම දේපල. එහෙනම් ඒ පුතා ගාවටම යනවා. දැන් මේ ගෙදර ආйти මට. මම ලියකියවිලි ඔක්කොම මගේ නමට අරන් ඉවරයි. තමුසේට ඕන නම් මෙහෙ ඉන්නවා. නැත්තම් පාට බහිනවා. හෙලෝ ජෙරි. ඔව් වැඩේ හරි. මම අර මෝඩයගෙන් ගේ ලියව ගත්තා. තව මාසෙකින් මම මුව පනල දානවා. ඊට පස්සේ අපි දෙන්නට මේ ගේ විකුණලා රට යන්න පුළුවන්. මුගේ සල්ලි වලින් තමයි මම දැන් මගේ ණය පියව ගන්නෙ. see you baby. කසුන්ගේ සරවන්න සුබාදහම තෝරගත්තේ හරිම තරුණ ක්‍රමයක්. තමන් ආදරය කළ ලස්සන රූපය ඇතුළේ හිටියේ ගැහැණියක් නෙවෙයි. මිනී කන යක්ෂණියක් කියලා ඔහුට දැන් වැටහෙනවා. ඒත් දැන් ප්‍රමාද වැඩි. තමන්ගේ අතින්ම තමන්ගේ මාලිගාව ගිනි තබාගෙන ඔහු දැන් අලුමත වාඩි වී සිටිනවා. අපුරපු දේ අස්සනු නෙලන්න කාලය හරි. කසුන් සඳනිට කරපු දේම අද ඔහුටත් සිද්ධ වෙලා. තමන්ගේම කියලා හිතපු ගෙදරින් තමන්ගේම අත්සනින් ලියලා දීපු දේපල වලින් අද ඔහුම පන්නලා දානවා. සැබෑ ආදරය පයින් ගහලා විසිකරපු කසුන්ට අද ඉතිරි වෙලා තියෙන්නේ පාර විතරයි. දැන්වත් තේරුණාද කසුන්? ඔයා මට නෙවෙයි ආදරය කළේ. ඔයා ආදරය කළේ මගේ මේකප් එකටයි පොෂ් පෙනුමටයි. මම ආදරය කරේ ඔයාගේ සල්ලි වලට. දැන් සල්ලිත් ඉවරයි. ඔයාගේ ගේත් මගේ. දැන් ඵලයන් යන්න. අනේ ෂෙරිල් මට සමා වෙන්න. මට යන්න තැනක් නැහැ. මම මගේ දරුවයි වයිෆ්වයි දෙන්නම පාරට ඇදලා දැම්ම ඔයා නිසා. ඒක අපේ වැඩක් නෙවෙයි හරිද? ඊට පස්සේ මේ පැත්තේ පේන්න හිටියොත් කෙලීම පොලිසියට අල්ලලා දෙනවා හරිද? ගැහැණියක් කියන්නේ දුර්වල චරිතයක් නෙවෙයි. ඇයව පාරට ඇදලා දැම්මත් තමන්ගේ දරුවා වෙනුවෙන් ඇය අලුමතින් නැගිටිනවා. සඳුනි තමන්ගේ අත්ගුණයෙන් සහ මහන්සියෙන් අද සාර්ථක ව්‍යාපාරිකාවක් වෙලා. ඇය ළඟ තිබුණේ ව්‍යාජ ලක්ෂණක් නෙවෙයි. අවංකකම සහ ධෛර්යයක්. සඳුනි මිස් ඔයාගේ කෑමවල අමුතුම රාග් තියෙනවනේ. මම මේ වගේ රොටියක් කාලා නෑ මේ ජීවිත කාලෙටම. ස්තුතියි මහත්තයා. මම මේව හදන්නේ මගේ දරුවට හදනවා වගේ ආදරයේ. මම කොච්චර මෝඩෙක්ද. රත්තරන් වගේ බිරිඳ වෙලවලා මම අර මායාවකට රැවටුණා. දැන් මට ඉන්න හිටින්නවත් තැනක් නෑ. කන්නවත් නෑ. සඳුනි මට සමා වෙන්න. මට ඉන්න තැනක් නැහැ. මම හරිම බඩිකින්නේ ඉන්නේ. කසුන් මම ඔයාට වෛර කරන්නේ නෑ. ඔයාට ඕන නම් මේ කඩේ වැඩ කරන්න පුළුවන්. අතු ගාන එක පිඟන් හොදන එක කරන්න. ඒත් මතක තියාගන්න. මේක මගේ දහඩිය මහන්සියෙන් හදපු තැනක්. කසුන් මාසයක් තිස්සේ ඉතාමත් මහන්සියෙන් හෝටලයේ වැඩ කරනවා. ඔහු දැන් නිහතමානී මිනිසෙකි. සඳුනි සහ පුතා හෝටලයේ අසල අලුතින් හැදූ කුඩා නිවස ඉදිරිපිට සතුටින් සිටී. කසුන්ට සමාව දෙයිද සඳුනි? අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. පූජා මම දැන් දන්නවා රොටියක් පුච්චන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. ඔයා අවුරුදු ගානක් මාව රජෙක් වගේ බලාගත්තේ කිසිම ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැවි. මට සමා වෙන්න. අම්මේ තාත්තා දැන් ගොඩක් වෙනස් වෙලා. අපි ආයෙත් පරණ වගේ ඉමුද? අතීතයේ අමතක කරමු කසුන්. වැරදි නොකරන මිනිස්සු නෑ. දැන්වත් තේරුණානේ ආදරය කියන්නේ සායම් වලට නෙමෙයි අවංකකමට කියලා. මේ වගේ ලස්සන කාටුන් කතා බලන්න කාටුන් ලෝකයේ channel එක subscribe කරන්න. ලයික් සහ ෂෙයා කරන්න අමතක කරන්න එපා.